Hi guys, welcome to the Dishan Tech YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp status එක කොහොමද කිසිම app එකක් හරි මොඩ් WhatsApp එකක් හරි පාවිච්චි නොකර download කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකට මතක ඇතුව subscribe කරන්න, comment කරන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys අපිට පළවෙනියටම කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ device එකේ files වලට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ device එකේ files වලට යනවා. මෙතන බලන්න files කියලා. ඉතින් guys මේ files වලට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින්ම ඉරි කැලි තුනක් තියෙනවා. මේ එක එක device වල එක එක විදිහට පෙන්වන්න පුළුවන්. ඉතින් ගේ මෙහෙම ඉබ්බුවම මෙතන file setting කියලා එකක් තියෙනවා. ඉතින් මේ file setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන show hidden files කියලා එකක්. ඉතින් මේක අනිවාර්යෙන් off කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම on කරගන්න ඕනේ guys. ඉතින් මේක on කරගත්තේ නැත්නම් අපිට අදාළ files පෙන්වන්නේ නැහැ. මම මේ විදිහට මේක on කරගෙන ඉවරලා ඉතින් මම මේ විදිහට යනවා මගේ ඉන්ටර්නෙට් ස්ට්‍රෙන්ජ් කියන එකට. ඉතින් මේ ගියාට පස්සේ guys මෙතන බලා ගන්න පුළුවන් අපිට ගොඩක් device වල guys මෙතන මුලින්ම අපිට media කියලා file එක බලා ගන්න පුළුවන්. ඒ සමහර device වල මෙතන අපිට media කියලා file එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තියෙන Android කියන file එක ඇතුලේ. ඉතින් මම මෙතන මගේ තියෙන Android කියන file එක තියෙන මම මේ විදිහට file එක ඇතුලේ යනකොට උඩට බලා ගන්න guys මෙතන media කියලා file එකක් තියෙනවා. ඉතින් මම මේක ඇතුලේ යනවා. ඉතින් මේ ගියාට පස්සේ guys මෙතන WhatsApp කියලා මෙතන මගේ දෙකක් පෙන්නන්නේ මගේ WhatsApp account දෙකක් තියෙන නිසා. ඉතින් මම මෙතන business WhatsApp එක මම දැන් තෝරගන්න මේ විදිහට. ඉතින් මේ විදිහට file එක තුල ගියාට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් guys මෙතන යටින්ම තියෙනවා media කියලා file එකක්. ඉතින් මම මේක ඇතුළට මෙහෙම යනවා. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන status කියලා file එකක් හදලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ guys හැම status එකක්ම වගේ මේ විදිහට තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. යාළුවෝ දාලා තියෙන හැම එකක්ම වගේ මෙතන පෙන්නනවා. ඉතින් මේ ෆයිල් එකකින් අපි මෙතන ස්ටේටස් ඔයාලට අවශ්‍ය ස්ටේටස් ටික වෙනම කොපි කරලා දාගන්න ඕනේ guys. මොකද කියනවා නම් මේකේ පැය 4ක් ඇතුළත වගේ මේ තියෙන හැම එකක්ම නැති වෙලා යනවා. ඔයගොල්ලෝගේ යාළුවෝ සාමාන්‍ය ඒ ස්ටේටස් එක අයින් කරොත් එහෙම මෙතනිමුත් අයින් වෙලා යනවා අනිවාර්යයෙන්. ඒකින්ද guys අපි අවශ්‍ය ටික අනිවාර්යයෙන්ම වෙන ෆයිල් එකකට කොපි කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මම ඉතින් ස්ටේටස් එක තෝරගන්නවා. මෙතන ඕන ප්‍රමාණයක් මෙතන ඔක්කොම උනත් තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එකක් සිලෙක්ට් කරගෙන මම මෙතන ඉරි කැලි තුනක් තියෙනවා උඩ බලන්න පුළුවන්. ඉතින් මේකේ උඩට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් copy 2 කියලා එකක් තියෙනවා. ඉතින් මේක ඔබන්න ඕන විදිහට. ඊට පස්සේ copy 2 එක ගියට පස්සේ මෙතන interest කියලා එකක් තියෙනවා. ඉතින් මේ ගියට පස්සේ මෙතනින් ඔයාලට අලුත් folder එකක් ඕන හදාගන්න. එහෙමයි නැත්නම් ඔයගොල්ලෝගේ තියෙන folder එකකට හරි කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ මෙතනින් අලුත් folder එකක් හදාගත්තොත් ඔයාලට ගොඩක් ලේසි වෙයි කියලා. ඉතින් මේ විදිහට ගිහිල්ලා මම status කියලා folder ඉතින් guys මේ විදිහට මේ ෆයිල් එකේ නමක් දාලා මේ ඉතින් copy to folder කියන එක ටික් කරාට පස්සේ උගලන්ට බලන්න පුළුවන් යටින් මේ විදිහට අපිට ඕනේ ෆයිල් එක copy ලා යනවා. ඊට පස්සේ guys අපි කරන්න ඕනේ ආපහු අපි මුලටම යන්න ඕනේ ඉතින් අපිට internet exchange කියන එකටම. ඉතින් guys දැන් අපි මේ internet exchange කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් අපි හදාගත්ත ෆයිල් එක යටින් මගේ status කියලා විදිහට පෙන්නනවා. ඉතින් guys බලන්න පුළුවන් මම දැන් මෙතන save කරගත්ත status එක මේ හරින් පෙන්නනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් ගොඩක් සරල දේවල් මෙතන තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න තමතක් කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක ඊළඟ දවසක් වෙලා හැම දිනක්